මගේ නම දිදස අදත් අපි ඇවිල්ලා තින්නේ ආකේඩ් එකට. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ක්‍රොස් ස්ටෑන්ඩ් එක කොහොමද කරන්නේ කියලා. ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලනවා ෆ්‍රොග් ස්ටෑන්ඩ් එක කරේ කොහොමද කියලා. ක්‍රොස් ස්ටෑන්ඩ් එක කියන්නේ ඒකටම සිමිලර් පොඩ්ඩක් ඇඩ්වාන්ස්. මම අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට ඒක කොහොමද කරන්නේ ප්‍රොග්‍රෙෂන්ස් වලින් කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. So guys මම පළවෙනිම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අර ෆ්‍රොග් ස්ටෑන්ඩ් එක වගේම හෑන්ඩ් ප්ලේස්මන්ට් කරන්නේ කොහොමද කියලා. So අපි අපේ අත ගත්තොත් අපේ අතේ බැලන්ස් එක ජෙනරේට් කරන පොයින්ට්ස් තුනක් තියෙනවා. හරිද? එකක් තමයි ඇඟිලි තුඩු. අපේ ඇඟිලි තුඩු තමයි එක පොයින්ට් එක. So සෙකන්ඩ් එක තමයි අපේ මෙතන තියෙන කැලස්. ඒ කියන්නේ අපේ මේ කරකැට තියෙන හරිය. ඒකෙන් තමයි අපි සෙකන්ඩ් බැලන්ස් එක ජෙනරේට් කරන්නේ. තර්ඩ් එක අපේ බැලන්ස් එක ජෙනරේට් කරන්නේ මෙතන පාම් එකේ යට තියෙන රිස්ට් එකත් එක්ක තියෙන පාම් එක තියෙන තැන. මෙතන මේ තුන තමයි අපේ බැලන්ස් එක ජෙනරේට් කරන පොයින්ට්ස් තුන අතේ තියෙන. So ඊට පස්සේ අපේ හෑන්ඩ් ප්ලේස්මන්ට් එක ගත්තොත් අපි කොහොමද හෑන්ඩ් එක තියන්නේ කියලා. හෑන්ඩ් එක තියන්නේ ෂෝල්ඩර් ලෙවල් පොඩ්ඩක් බර කරනවා. බර කරලා අපේ ඇඟිලි පොඩ්ඩක් උඩ එන විදියට. ඇඟිලි පොඩ්ඩක් උඩ එන විදියට. ඒ කියන්නේ අපිට බැලන්ස් වෙද්දි ඇඟිලි තද කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෝග්‍රෙෂන් එක තමයි අර වගේම තමයි තිබ්බා අපේ ට්‍රයිසෙප් උඩින් කකුල් දෙක තියාගත්ත බැලන්ස් එක හදාගන්න ස්විච් කර ලෙග්ස් දෙක තියන්න. එතකොට තමයි ඔයාගේ බැලන්ස් එක ඔයාට පොයින්ට් එක හොයාගන්න පුළුවන්. බැලන්ස් පොයින්ට් එක හොයාගන්න පුළුවන් වුණාම ඔයාට මේ හෝල්ඩ් එක කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ක්‍රෝ පෝස් එකේ නවලා මෙහෙම අත් දෙක හෝල්ඩ් කරන්න පුළුවන් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ අත් දෙක දිග අරින්න. මේක ඇඩ්වාන්ස් පොඩ්ඩක්. ඔයාගේ ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එක හොඳටම තියෙන්නත් ඕන. ඔයාට මේ ප්‍රෝග්‍රස් එක කරගන්න පුළුවන් කියන්නේ ඔයාට ක්‍රොස් ස්ටෑන්ඩ් එක ඇඩ්වාන්ස් ලෙවල් එකට ඔයා ගිහිල්ලා තියෙනවා. අද මම කරලා පෙන්නුවා ඔයාලට ක්‍රෝ පෝස් එක කොහොමද කරන්නේ කියන්නේ ක්‍රොස් ස්ටෑන්ඩ් එක. ඒ කියන්නේ අපි ඇඩ්වාන්ස් මූව්ස් ලයික් ඊට පස්සේ හෑන්ඩ් ස්ටෑන්ඩ් එකට යනකොට එහෙම මේ ක්‍රෝ පෝස් එකේම හෙනට වටිනවා. ඒ කියන්නේ අපි ප්‍රෙස් මූව්මන්ට් එක තමයි මේකේ හෝල්ඩ් කරන්නේ. ප්‍රෙස් මූව්මන්ට්ස් හෝල්ඩ් කරගෙන ඉන්නකොට අපේ ස්ට්‍රෙන්ත් එක ගොඩක් බිල්ඩ් වෙනවා. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ අපි හෝල්ඩ්ස් කරලා පුරුදු වෙන්නේ. ස්ටැටික් හෝල්ඩ්ස්. So අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝෙනුත් මම හොඳ වීඩියෝවක් දාන්න බලාපොරොත්තු වෙනවා. එල්බෝ ලිවර් එක ගැන. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ආයි වීඩියෝ එකක් හම්බුනාම බලන්න පුළුවන්. එහෙනම් peace.